මීළඟට බලමු මෙම ඇඳගත් ෆවුන්ඩේෂන් ඩීටෙල් එක ස්කේල් කරන ආකාරය. ඔබ දන්නවා අත්තිවාරම් සැලසුම, ඉදිරි පෙනුම, පැතිපෙනුම ආදී සියල්ලම මුද්‍රණයේදී 100 යන පරිමාණයට සකස් කරන බව. ඊට සාපේක්ෂව මෙම කුඩා ප්‍රමාණයේ ෆවුන්ඩේෂන් ඩීටෙල් එක 100 යන පරිමාණයට කුඩා වුවහොත් සැලසුමේ නොපෙනී යන තරම් අපැහැදිලි වෙනවා. එබැවින් මෙය විශාල කළ යුතුයි. සාමාන්‍ය ෆවුන්ඩේෂන් ඩීටෙල් එකක් 1:50 යන පරිමාණයට සකස් කරනවා. එම නිසා අප මෙතෙක් ඇඳගත් මෙම ෆවුන්ඩේෂන් ඩීටෙල් එක දෙගුණයකින් විශාල කළ යුතුයි. ඒ සඳහා පළමුව සිලෙක්ට් කරන්න. දකුණු පස ඉහළ කේසරය තබා ක්ලික් කර වම් පස පහළට ඇදගෙන විත් ක්ලික් කරන්න. එවිට එය සම්පූර්ණයෙන්ම සිලෙක්ට් වී ඇති ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මීළඟට ඔබ modify toolbar එකේ ඇති scale යන tool එක මත ක්ලික් කරන්න. සිලෙක්ට් කරගත් මෙම හැඩතලය මත කේසරය තබා ක්ලික් කරන්න. ඉන්පසු යතුරු පූර්ව භාවිතයෙන් 2 ටයිප් කර එන්ටර් කරන්න. එවිට ඔබට පෙනෙනවා පෙර ඇඳගත් මෙම අත්තිවාරම් දත්තය දෙගුණයකින් විශාල වී ඇති ආකාරය.